නිින්ද කියන්නේ අපේ ආයු කාලය දිගු කරන ලිප්ගල් තුනෙන් එකක් කිව්වොත් නිවැරදි. සමබර ආහාර හා ව්‍යායාම අනිත් ලිප්ගල් දෙක වශයෙන් හඳුන්වන්න පුළුවන්. අපි නොදැනුවත්ම වාගේ අපේ ජීවිතෙන් තුනෙන් එකක් වැය කරන්නේ මේ නිින්ද සඳහා. එසේ තිබේදී දින දසුනේ දිනයක් වෙන් කිරීමට තරම් නිින්ද වැදගත් උනේ ඇයි කියලා දැනගන්න. රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අවසාන තප්පරේ වෙන තෙක්. අපගේ ධාරණ ශක්තිය හොඳින් පවත්වාගෙන යාමට බාල තරුණ මහලු ભેදකින් තොරව නිින්ද ඉතාමත් වැදගත් වෙනවා. ශරීරයේ වැඩි වේලාවක් එක තැනක තබා ගන්නා මේ කාලෙදී අපේ ශක්තිය ආරක්ෂා කරනවා. එහෙම නැත්නම් සිරුර යලි පණ ගැනීමක් සිදු කරනවා. යන්ත්‍රයක් වගේ මූලයේ ක්‍රියාත්මක වෙමින් අපේ සුවේ නංවාලීමට ක්‍රියා කරනවා. නිදා ගන්නා පැය කිහිපය තුල සිරුරේ ප්‍රයෝජනවත් හෝමෝන වැඩියෙන් නිපදවීමද සිදු කරනවා. මාංශ පේශි සහ අස්ථි වර්ධනයේට ඉන්ද්‍රියන් අලුත් වැඩියාවට නැතිවම බැරි දේ තමයි මේ නිින්ද කියන්නේ. අලුයම 1-3 අතර කාලයේදී අක්මාම උපරිම ලෙස ක්‍රියාකාරීත්වයට පත් වෙනවා. අපේ රුධිරයේ ඇති අනවශ්‍ය මේත කොටස් විස කොටස් විනාශ කරන්නේ මේ කාලය තුලයි. පෙනහළ වල උපරිම ක්‍රියාකාරීත්වය පත්වන්නේ පාන්දර 3-5 අතර කාලයේදී. අලුත උපන් දරුවෙකු මාස 3ක් දක්වා පැය 14-17ක කාලයක්ද, වයස මාස 4-11ක් දක්වා දරුවන් පැය 12-16ක කාලයක්ද, අවුරුදු 1-2 අතර කාලයේ පසුවන දරුවන් පැය 11-14ක කාලයක්ද, වයස අවුරුදු 3-5 අතර පසුවන දරුවන් පැය 10-13ක කාලයක්ද, වයස අවුරුදු 6-12ක කාලයේ පසුවන දරුවන් පැය 9-12ක්ද, 13 සිට 18 දක්වා වයසේ පසුවන දරුවන් පැය 8-10ක්ද, වැඩිහිටියන් පැය 7-9ක් දක්වා නිදා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. කතන්දර අසමින් නිදිදෙව්දුව තුරුල කරගත් දරුවා අද වෙනුවට දෑතට තුරුල කරගෙන නිදාගන්නේ මේ ජංගම දුරකථනය. ජංගම දුරකථනයේ දරුවාගේ නිින්ද සොරා ගන්නා බව රහසක් නොවේ. ජංගම දුරකථනයේ දෑතට තුරුල කරගෙන නිදාගත් දරුවා පසුදින ප්‍රබෝධමත් ගතිය, මතක ශක්තිය අඩුකම, අවධානය යොමු කිරීමේ හැකියාවේ අඩුකම, අලුතෙන් උගන්වපු දේ වටහා ගැනීමේ අපහසුතාවය, වැඩිපුර ආතපසු වීම වැනි වැරදි සිදු වෙනවා. ප්‍රතිශක්තිකරණය අඩු වී රෝගී තත්යකටද මේ දරුවා ගොදුරු වීමේ ප්‍රවණතාවයද වැඩි. අපි නිදා ගන්නා පරිසරය, එහෙමත් නැත්නම් අපි නිදා ගන්නා කාමරය නිහඬ, අඳුරු, වැඩි සීතලක් නැති, වැඩි උෂ්ණත්වයක් නැති වටපිටාවක් නම් ඉතාමත් වැදගත්. නිදා ගැනීමට පැය 3කට කලින්වත් අපි රාත්‍රී ආහාර වේල ගැනීම ඉතාමත් වැදගත්. රාත්‍රී ආහාර වේල සරල වෙන තරමටම අපිට සුවපහසු නිින්දක් ලැබෙනවා. කැෆේන් අඩංගු කෝපි ද්‍රව්‍ය, ධූම්පානය, ඒ වගේම මත් ද්‍රව්‍ය පානය කිරීම වැනි දේ සිදු නොකළ යුතුයි. අපි එකම වෙලාවට අවදි වෙන්න පුරුදු වෙනවා වගේම අපි එකම වෙලාවට නිින්දට යාමටත් පුරුදු වීම ඉතාමත් වැදගත්. සුවපහසු නිින්දකට අවශ්‍ය සියලුම ඇවතුම් පැවතුම් අකුරට මිටු කළත් නිින්ද යන්නේ නැද්ද? එහෙනම් මේ රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. නිින්දට ගොස් පැයක් දෙකක් ඇඳේ ඒ මේ අතට පෙරළෙමින් නිින්ද යනතුරු සිටිනවද? නිතර මූත්‍රා කිරීමට අවදි වෙනවද? හුස්ම සිරවි ඇහැරෙනවද? රෑ පුරා නිතර ඇහැරෙනවද? ඇහැරුණාට පස්සේ නිින්ද යන්නේ නැද්ද? උදෑසන ප්‍රබෝධමත් ගතියක් නැද්ද? එහෙනම් නිින්දේ අක්‍රමිකතාවයට ඔබත් ගොදුරු වෙලා තියෙන්නේ. අලුත්ම සමීක්ෂණ වාර්තාවට අනුව 45% සුවඳින්දක් නොලැබෙන බව වාර්තා වෙනවා. මේ ගෝලීය සෞඛ්‍ය ගැටලුවට ඉතාමත් බලපානවා. සාමාන්‍ය ලෝකයේ වැඩිහිටි පුද්ගලයෙක් පැය 6ක් හෝ 8ක ප්‍රමාණයක් නිදාගත යුතුයි. මේ රටින් රටට පුද්ගලයාට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ජපානයේ වැඩිහිටි පුද්ගලයෙකු පැය 5යි මිනිත්තු 59ක් නිදා ගැනීමක් සිදු කරනවා. සෞදි අරාබියේ පැය 6යි මිනිත්තු 10ක්ද, ඉන්දියාවේ පැය 6යි මිනිත්තු 20ක්ද නිදා ගැනීමක් සිදු කරනවා. ඒ නිින්ද පිළිබඳ පරීක්ෂණ කරන පරීක්ෂකයන් පවසන්නේ අඩුම වශයෙන් පැය 7:30ක්වත් නිදාගත යුතු බවයි. නිින්ද පිළිබඳ පරීක්ෂණය කරන පරීක්ෂකයන් නම් පවසන්නේ නිදිමත දැනෙන වෙලාවක් නැති බවයි. පස්වරු 1-3 අතර කාලය හා පෙරවරු 2-4 දක්වා කාලයේ නිදිමත රජ කරන හෝරාව ලෙස ඔවුන් සඳහන් කරනවා. අපට නිින්ද යාමට හොඳම වේලා පස්වරු 8 සිට මැදියම් රෑ දක්වා විවෘතව පවතිනවා. නිින්ද කියන්නේ හොද්දකට අඩුත් නැතුව වැඩිත් නැතුව ලුණු දැමීමකට සමාන කළ හැක. අඩු නිින්ද මෙන්ම වැඩි නිින්දද, දියවැඩියාව, හෘද රෝග, ස්ථූලතාවය, විෂාදය, හිස රදය වැනි සෞඛ්‍ය ගැටලු ඇති කරන අතර ආයු කාලයද කෙටි කරනවා. අඩුත් නැතුව වැඩිත් නැතුව ලබන නිින්ද ගතට මෙන්ම හිතටද සුවදායකයි. එහෙනම් අදට අපි ඔබෙන් සමුගන්නවා. හෙටත් මේ වගේම වීඩියෝකින් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.